Hello everyone, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම English Guide YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. right අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් වෙන lesson එකක් ගැන. ඉතින් ගොඩක් දෙනෙක් මේක සම්බන්ධයෙන් ටිකක් confuse වෙනවා මේ have and having. පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියලා. දැන් සමහරක් කට්ටිය have කියන එක දාගන්න තැන යොදාගන්නේ කොයි වගේ අවස්ථාවන් වලදීද කියන එක ගැන පොඩි idea එකක් ඇති සමහරක් විට. හොඳටම දන්නවත් ඇති. හැබැයි මේ having කියන එක ගැන චුට්ටක් විතර අහුවෙන් පස්සේ කොහොමද මේ having දාගන්නේ මොන වගේ අවස්ථා මොකද්ද මේ have and having වල තියෙන වෙනස මොකද්ද කියලා චුට්ටක් ඔයාලා confuse වෙනවා. ඉතින් අද lesson එකෙන් අපි කතා කරන්න යන්නේ have සහ having ගැන. එතනදී අපි කතා කරනවා have කොහොමද අපි noun එකක් එක්ක use කරන්නේ, ඒ වගේම verb එකක් එක්ක use කරන්නේ කොහොමද අපි මේ have කියන එක, ඒ වගේම having කියන එක පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද, noun එකක් එක්ක කොහොමද අපි පාවිච්චි කරන්නේ having කියන එක, and verb එකක් එක්ක කොහොමද අපි මේ having කියන එක පාවිච්චි කරන්නේ, ඊට පස්සේ have එක්ක කොහොමද අපේ question form එක හැදෙන්නේ, having එක්ක කොහොමද අපි question අහන්නේ කියලා අපි සරල තැනින් පටන් අරගෙන ඇඩ්වාන්ස් ඉංග්‍රීසි වෙනකම්ම අද ලෙසන් එකේ ලස්සනට කතා කරනවා. හැබැයි ඔයාට තේරෙන්නවත් නැති වෙන්න මේක එන්න ඇඩ්වාන්ස් වෙනවා කියලා. right එතකොට ඒ වගේ ලොකුවට හිතන්න එපා. මම හැමදාම කියනවා මේවා ග්‍රැමර් අම්බෝ අමාරුයි කියලා එහෙම හිතන්න එපා. මේවා අපි ස්ටෝරීස් විදියට ලස්සනට අද ලෙසන් එක කතා කරගෙන යන්. එතකොට ඔයාට ලෙසන් එක ඉවර වෙනවත් එක්කම මේ have and having කියන දෙකේ වෙනස මොකක්ද, ඒ වගේම අපි daily conversations වලට කොහොමද මෙන්න මේ කියන ඒවා පාවිච්චි කරලා ලස්සනට අපේ speaking ටික improve කරගන්න කියලා ඔයාටම ලස්සනට තේරිලා තියෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව අද lesson එක පටන් ගමු. එහෙනම් මුල ඉඳන් අගටම lesson එක චුට්ටක්වත් skip කරන්න නැතුව බලාගෙන යන්න. මොකද මේ හැම වචනයක්ම ඔයාගේ speaking, ඔයාගේ English ටික improve කරගන්න ගොඩක් වැදගත් වෙනවා. okay එහෙනම් අපි අද පටන් ගමු lesson එක. okay අපි පොන්චි තැන ඉඳන්ම පටන් ගමු. අපි මුලින්ම have එක පටන් ගමු. අපි බලමු මොන වගේ අවස්ථාවන් වලදීද අපි මේ have කියන එක පාවිච්චි කරන්න කියලා. right දැන් ගත්තොත් we use have to show possession. right possession කියලා කියන්නේ owning something කියන එක. ඒ කියන්නේ අපේ අයිතිය හංගවන්න අපි පාවිච්චි කරනවා have කියන එක. example I have a car. මට කාර් එකක් තියෙනවා. she has a book. right ඇයට පොතක් තියෙනවා. right මේ වගේ අපේ අයිතිය අංගවන්න. right මට තියෙනවා, මා සතුයි, ඇය සතුයි කියන idea එකෙන් අපි පාවිච්චි කරනවා have කියන එක. ඊළඟට අපේ daily routines තියෙනවානේ. right අපේ routines ගැන කියන අපි පාවිච්චි කරනවා have කියන එක. example I have breakfast at 7 am. එතකොට මේක මගේ routine එක, මගේ daily routine එකේ මම හැමදාම 7 වෙනකොට breakfast ගන්නවා. ඊළඟට he has a nap after lunch. right lunch එකෙන් පස්සේ එයා චූටි nap එකක් දාන, පොඩි කෙටි නිින්දක් ගන්නවා. right මේ වගේ අපේ daily routines ගැන කියනකොට අපේ මොන හරි අයිතියක් ගැන කියනකොට අපි පාවිච්චි කරනවා have කියන එක. ඒකට මේ have කියන්නේ present tense වලදී අපි පාවිච්චි කරන්නේ have. මේක ඇවිල්ලා base form එක. right verb. ඊට පස්සේ අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කතා කරලා බලමු මේ have ගැන තව දුරටත්. මෙන්න දැන් මේ දාලා තියෙන්නේ have එක noun එකක් use කරගයින් පස්සේ කොයි විදිහටද sentence එකක් හැදෙන්නේ කියලා ඔයා දන්නවා. මුලින්ම subject එක එන්න ඕනේ. ඊට පස්සේ have the has the කියන එක අපේ subject එක අනුව තීරණය වෙනවා. ඊට පස්සේ noun එක. දැන් examples ඔයාලා දාලා තියෙනවා, පේනවා මේක lazy. I have money. she has a dog. right I වෙනකොට have වෙනවා, ඔයා දන්නවා. she වෙනකොට has වෙනවා, ඒක singular නිසා. I have money and she has a dog. right මෙන්න මේ විදිහට වෙනවා. දැන් මේක lazy, ඔයා මේක දන්නවා. right අපි යමු තව චුට්ටක් ඉස්සරහට. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේ have කියන එක use කරන්නේ verb එකක් එක්ක කියලා. සාමාන්‍යයෙන් have verb එකක් එක්ක use කරන have to විදිහට තමයි අපි use කරන්නේ. මේකේ meaning එක මේ අවස්ථාවේ ඒක කළ යුතුයි. right ඒක වෙන්න ඕනේ. right must එකක් or need to කියන idea එක තමයි එතනදී වෙන්නේ. right have to දැම්මයින් පස්සේ examples බලන්න. I have to go now. මට දැන් යන්න ඕනේ. මම දැන් යා යුතුයි. I have to go now.
right එතකොට have එක to දැම්මයින් පස්සේ ඒක මේ අවස්ථාවේ කළ යුතු දෙයක් බවට idea එක එනවා. So I have to go now. Next, she has to study hard. අන she වෙනකොට has වෙනවා. She has to study hard. අය මහන්සි වෙලා study කළ යුතුයි, right? She has to study hard, right? Next අපි බලමු. We have to work tomorrow, right? එතකොට කලින් rule එකමයි I වෙනකොට have, ඒ කියන්නේ singular නම් has වෙනවා, plural වෙනකොට have වෙනවා, right? ඔන්න එතකොට have කියන එක නම් noun එකක් එක්කත් verb එකත් එක්කත් use කරන විදිහ අපි දැන් කතා කළා. අපි දැන් බලමු ඊළඟට අපේ mainම part එක having, right? මේක චුට්ටක් විතර පොඩ්ඩක් අපි advance වෙනකම්ම චුට්ටක් කතා කරමු. මේක අපි පාවිච්චි කරන්නේ continuous actions වලට. අපි කලින් කිව්වා present tense වලදී තමයි අපි have කියන එක පාවිච්චි කරන්නේ. මේ having කියන එක අපි පාවිච්චි කරන්නේ continuous action. ඒ කියන්නේ මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් ගැන කියන්න අපි පාවිච්චි කරනවා having කියන එක. Okay? Activities happening now, right? Okay. ඊළඟට මෙන්න මේ advance grammar part එකක් අපි ඒක මේ තව චුට්ටකින් කතා කරමු. ඒක අපි lesson එක කතා කරගෙන යන ගමන් මම ඔයාලට කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න අපි have පාවිච්චි කරනවා present tense වලදී, right? having කියන එක අපි පාවිච්චි කරන්නේ continuous වලට ගියයින් පස්සේ. ඒ කියන්නේ මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් ගැන කියන අපි පාවිච්චි කරනවා having. Okay. හරි. දැන් මෙන්න බලන්න continuous use, right? අපි කොහොමද having දාලා sentence එකක් හදාගන්නේ? මුලින්ම මම දාලා තියෙනවා noun එකක් එක්ක කොහොමද අපි මේක හදාගන්නේ කියලා. දැන් sentence එකේ subject එක එන්න ඕනේ. ඔයා දන්නවා continuous වලට ගියයින් පස්සේ am is are එනවා, right? subject එක අනුව අපි am ද is ද are ද කියන එක select කර ගන්න ඕනේ. plus having plus noun එක, right? අපි බලමු examples කීපයක්. I'm having dinner, right? මම මේ දැන් dinner ගන්න ගමන් ඉන්නේ. Okay? I'm having dinner. මම දැන් dinner ගන්න ගමන් ඉන්නේ. Next, she's having a bath. Okay? She's having a bath. Right? ඇය මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. හරිද? ඇය මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. අපිට ඒක කියන්න පුළුවන් she's having a shower. Okay? She's having a bath or she's having a shower. What's the difference between a bath and a shower? Right? මොකද්ද මේ bath කියන එකේ shower කියන එකේ different එක, right? අපි bath කියලා කියන්නේ දැන් ඔයා දන්නවනේ අර bath tub එකක් තියෙන. bath tub එකක් වගේ එකකට වතුර දාලා ඒකේ ගිලිලා නානවට අපි කියනවා bath කියලා. right? shower කියලා කියන්නේ අර shower එක තියෙන වතුර මල යටට ගිහිල්ලා ඔයා body එක wash කරනකොට අපි කියනවා shower කියලා. right? okay. එතකොට she's having a bath කිව්වෙන් පස්සේ යා bath tub එකට බහලා නානවා. or she's having a shower කියන්නත් පුළුවන්. එතකොට shower එකේ යටට ගිහිල්ලා නානවා. ඉතින් ඒ කැමති එකක් වාට මේක use කරන්න පුළුවන්. right? එතකොට she's having a bath කියලා කියන්නේ එයා මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. right? එතකොට අපිට කියන්න පුළුවන් මේක simple present tense වලට ගියොත් අපි කොහොමද ඒක කියන්නේ? දැන් මේ continuous නේ. present tense වලට ගියොත් අපිට කියන්න පුළුවන් she has a bath every morning. right? she has a bath every morning. continuous වලට ආවෙන් පස්සේ she's having a bath. she's having a bath now. okay? ඒ කියන්නේ happening right now. ඒක දැන් මේ වෙලාවේ සිද්ධ වෙන ගමන් ඉන්නේ. simple present tense වලට ගියොත් she has a bath every morning. right? she has a bath every morning. මේක ඇවිල්ලා අයිති වෙන්නේ routine කියන තැනට. right? අපි මුලින්ම කතා කළා have දාගත්තයින් පස්සේ අපි පාවිච්චි කරනවා කියලා routines වලදී. එතකොට මේක අයිති වෙන්නේ simple present tense වල. අපි routines ගැන කතා කරනකොට අන්න ඒක යටතට තමයි අයිති වෙන්නේ she has a bath every morning කියන එක. continuous වලට ආවෙන් පස්සේ she's having a bath. ඒ කියන්නේ එයා මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. okay, මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. ඊළඟ කතන්දරේ she is having a bath. හොඳට මතක තියාගන්න having. okay? එතන has දාලා ing දාන්න යන්නේ නෑ. she ආවත් am ආවත් is ආවත් ආවත් ඒ කියන්නේ singular වුණත් plural වුණත් කෝක වුණත් අපි දාන්නේ having. okay? හරි. she is having a bath. okay? I am having dinner. okay? next, they are having fun. ඒගොල්ලෝ විනෝද වෙන ගමන්. එතකොට having කියන එක වෙනස් වෙන්නේ නැහැ. subject එක අනුව ඒක havingම තමයි. okay? am is අපි දා ගන්න ඕන subject එක අනුව. ඔක දැන් ඔයාට ඒක පැහැදිලි වෙන්නේ නැති. I am having dinner. ඒ කියන්නේ මම මේ වෙලාවේ dinner ගන්න ගමන් ඉන්නේ. she is having a bath. අය මේ වෙලාවේ නාන ගමන් ඉන්නේ. they are having fun. ඒගොල්ලෝ මේ වෙලාවේ සතුටු වෙන විනෝද වෙන ගමන් ඉන්නේ. right? ඔන්න noun එකක් එක්ක
having දාන විදිහ තමයි අපි කතා කළේ. ඊට පස්සේ අපි ආම් verb එකක් එක කොහොමද මේ having දාන්නේ කියන එක මේක චුට්ටක් අතට දැන් ඇඩ්වාන්ස් වෙනවා. ඕකේ. මේ බලන්න අර මං කලින් කිව්වනේ V3 ෆෝම් එකෙන් තියන්න ඕනක දැන් මේක හොඳට මතක තියාගන්න. having එක අපි පාවිච්චි කරනවා verb එක තියන්න ඕන අපි past participle වලින්. ඕකේ. මේ අවස්ථාව අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ. දැන් one action finished before another action. දැන් මේ බලන්න. එක action එකකට කලින් තවත් action එකක් ඉවර වෙන අවස්ථාවකදී අපිට මේක පාවිච්චි කරගන්න පුළුවන්. මෙහෙම හිතන්න. එයා වැඩ කරලා පොඩ්ඩක් රිලැක්ස් වුණා. හරිද? මුලින්ම මොකද්ද කළේ? එයා වැඩේ ඉවර කළා. හරිද? එයා වැඩේ ඉවර කරලා චුට්ටක් රිලැක්ස් වුණා. එතකොට රිලැක්ස් වෙන්න කලින් එයා මොකද්ද කළේ? වැඩ ටික ඉවර කරපු එක. එතකොට මේක වෙන්න කලින් එයා මේක ඉවර කළා. හරිද? මේ ඇක්ෂන් එක වෙන්න කලින් මේ ඇක්ෂන් එක ඉවර කළා. වැඩ ටික ඉවර කරලා රිලැක්ස් වුණා. එතකොට රිලැක්ස් වෙන්න කලින් එයා මොනා කළාද? වැඩ ටික ඉවර කළා. එතකොට එක ඇක්ෂන් එකක් ඉවර වෙන්න කලින් අනෙක් ඇක්ෂන් එක ඉවර කරලා තියෙන අවස්ථාවන් වලදී අපි පාවිච්චි කරනවා having. okay? හරි. එතනදී verb එක අනිවාර්යෙන් past participle තියන්න ඕනේ. මේ action එකට කලින් මේ action එක ඉවර කළා. හරිද? okay. අපි බලමු example sentences ටික. Having finished the work he relaxed. okay? අන්න. වැඩ ටික ඉවර කරලා එයා relax වුණා. හරිද? වැඩ ටික ඉවර කළාට පස්සේ තමයි relax වුනේ. Having finished the work he relaxed. okay? හරි. ඊළඟට බලන්න. Having eaten breakfast, she went to school. Having eaten breakfast, she went to school. breakfast එක කාලා ඉවර වෙලා අය පාසලට ගියා. ඒතර පාසලට යන්න කලින් මොකක් කළාද? breakfast එක අරගෙන ඉවර කළා. so having eaten breakfast, she went to school. හරිද? okay. මෙතනදී මේක ගොඩක්ම writing වලදී පාවිච්චි වෙන දෙයක්. ටිකක් විතර මේ pattern එක formal. එතකොට මෙතනදී ඔයා බලන්න ඕන main sentence එකට කලින් අර comma එක දාලා sentence එක writing වලදී ඒ comma එක ගැන ඔයා පොඩ්ඩක් notice කරලා තියාගන්න. පොඩ්ඩක් ඒකේ awareness එක තියාගන්න. okay. next. Having completed the project, they celebrated. project එක ඉවර කළා එයාලා ඒක celebrate කළා. right? project එක ඉවර කළා celebrate කළා. Having completed the project, they celebrated. next. Having studied hard, I passed the exam. right? Having studied hard, I passed the exam. right? study කළා අමාරුවෙන් කියන්නේ මහන්සි වෙලා study කළා මම exam එක pass වුණා. ඒතකොට exam එක pass වෙන්න කලින් එයා මහන්සි වෙලා study කළා. right? එතකොට ඔයාලට දැන් මේක තේරෙනවා ඇති. හරිද? ඔන්න having දාලා අපි ලස්සනට sentences හදන හැටි දැන් කතා කළා. එතකොට මේකෙදි මතක තියාගන්න අනිවාර්යෙන් මෙතනදී having එකට පස්සේ එන verb එක අපි තියන්නේ past participle වලින් V3 form එකකින්. okay. හරි. දැන් මම හිතනවා ඔයාලට මෙන්න මේ කතන්දර ටික දැන් තේරෙන්නේ නැත්නම් ටක් ගාලා මේක polish කරගන්න පුංචි exercise එකක් කරලා යමු. හරි. ඔන්න mistakes ටිකක් තියෙනවා. අපි බලමු මේ mistakes ටික ඔයාලට හදාගන්න පුළුවන් වෙයිද කියලා. දැන් කියලා දීපු ඒවත් එක චුට්ටක් බලන්න. දැන් මේ sentence වල mistakes තියෙනවා. කොහොමද ඔයා මේක හදන්නේ කියලා. right. She is have a new bag. අපිට කියන්න පුළුවන්ද එහෙම? She is have a new bag. She's have a new bag. She's have a new bag කියන බෑ. මොකද අපිට දැන් කියන්න ඕනේ ඇය සතුව තියෙනවා කියන idea එක තමයි මෙතනදී එන්න ඕනේ. ඒතකොට අපි දන්නවා මොනවා හරි දෙයක් සතුව තියෙනවා නේද? ළඟ තියෙනවා, සතුව තියෙනවා, හිමි වෙලා තියෙනවා කියලා කියන්නේ අපි කෙලින්ම දාන්නේ මොකද්ද? have or has එක subject එක අනුව. ඒතකොට අපිට කියන්න බෑ she's have a new bag කියලා. have කියන එකත් වැරදි. she has a new bag වෙන්න ඕන. okay? she has a new bag. එතකොට අපිට කියන්න බැරිද she's having a new bag කියලා? she's having a new bag බෑ. එහෙම කියන්න බෑ. හේතුව ඇය සතුව තියෙනවා කියන idea එක තමයි මෙතනදී එනවා. she's having a new bag කියලා කියන්න බෑ. so එතකොට correct answer එක තමයි she has a new bag. එතකොට දැන් අපිට පේනවා යා බෑග් එකක් අරගෙන යනවා. right? යා බෑග් එකක් අරගෙන යනවා. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? දැන් මේ පේනවා යා කන්ටිනියුස් වලින් කියන්නේ මේ බෑග් එකක් දැන් එයා අරගෙන යනවා. කොහොමද අපි ඒක කියන්නේ?
අපිට කියන්න පුළුවන් එක්කෝ she's carrying a new bag, right? she's carrying a new bag or she's holding a new bag, right? ඒ විදිහට කියන්න පුළුවන් බෑග් එකක් අරගෙන යනවා දැක්කා. හරිද? අරම කියන්න බෑ. she is having a new bag කියලා කියන්න බෑ. මෙතනදී ඒ කියන්නේ මෙතනදී අයිඩියා එක වෙන්න ඕනේ එයා ගාව එයා සතුව තියෙන අලුත් බෑග් එකක් කියන්නේ. එතකොට she has a new bag වෙන්න ඕනේ. හරි. ඊළඟ සෙන්ටෙන්ස් එක බලන්න මොකද්ද මිස්ටේක් එක කියලා ඔයාලට හොයන්න පුළුවන්ද කියලා. After have dinner I went out. After have dinner I went out. After have dinner නෙමෙයි after having dinner I went out. After having dinner I went out. Okay. ඊළඟට බලන්න. I am having to go to school now. ඒක කොහොමද? I am having to go to school now කියන්නේ I have to go to school now, right? I have to go to school now. Right. I am having to go to school now කියලා කියන්නේ නැහැ. ඊළඟ එක බලන්න. having eat breakfast he left home. having eat කියන්න බෑ. දැන් ඔයා දන්නවා අනිවාර්යෙන් having එකට පස්සේ තියෙන verb එක past participle තියෙන්න ඕන, right? having එකට පස්සේ තියෙන verb එක past participle තියෙන්න ඕන. so having eaten breakfast he left home. right. okay. ඊළඟ හදලා තියෙන question form එකෙන් අපි දැන් ඊළඟට යනවා question හදන්නේ කොහොමද කියලා කතා කරන්න. so do she have a pencil කියනවද? do she have a pencil කියන්නේ නැහැ. අපි question ටික කතා කළාම බලමු මේකට answer එක මොකද්ද කියලා. answer එක දන්න කට්ටිය චොටක් note කරලා තියාගන්න. අපි යමු දැන් ඊළඟට කොහොමද මේකෙන් question හදන්නේ කියලා කතා කරන්න. okay. මේ බලන්න have එක අපි කොහොමද question හදන්නේ. right. ඔන්න noun එකක් එක්ක have දාලා අපි question හදන විදිය. ඔන්න structure එක. do does, right? subject එක අනුව අපි select කරගන්නවා do. subject එක plural නම් අපි දාන්නේ do. subject එක singular නම් අපි දාන්නේ does. does plus subject එක have දැම්ම noun එක. right. okay. බලමු examples ටිකක්. on examples තියෙනවා. do you have a pen? do you have a pen? පැනක් තියෙනවද ඔයාගාව? do you have a pen? ඔයාගාව පැනක් තියෙනවද? right. next. does she have a car? does she have a car? ඇයට car එකක් තියෙනවද? චුට්ටකින්. does she have a car කියන්න පුළුවන්ද? does she has a car නෙමෙයිද? වැරදුනාමත්. නෑ මේකයි කතන්දරේ. අපි දැන් කලින් ඔයා බැලුවා නම් ස්ට්‍රක්චර් එක හරියට present simple question වල do does subject have object එක තමයි එන්නේ. එතකොට question වලදී ඒක subject එක අනුව has the have the කියන එක වෙනස් වෙන්නේ නැත. she ආවත් you ආවත් they ආවත් it ආවත් he ආවත් have ආවත් have ම තමයි එන්නේ. right. so අපි කියන්නේ does she has a car කියලා. අපි කියන්නේ කිව්වොත් වැරදි. does she have a car? right. does she have a car? හරිද? අපි කියන්නේ does she has a car කියලා. does he have a new phone? right. does he have a new phone? right. does your brother have a bike? right. does your brother have a bike? එක has වෙන්නේ නැහැ. okay. එතකොට ඒ අපි subject එක singular වුණත් plural වුණත් have ම තමයි question වලදී දාන්නේ. අන්න එක හොඳට මතක තියාගන්න. okay. right. අපි යමු. do they have classes today? do they have classes today? okay. ඔන්න දැන් ඔයා දන්නවා have එක කොහොමද අපි question අහන්නේ කියලා. හරිද? subject එක අනුව do the does කියන එක දාගත්තා. ඊටු එක වෙනසක් වෙන්නේ නැහැ. okay. ඊළඟට අපි බලමු verb එකක් ආවම කොහොමද අපි question අහන්නේ කියලා. ඔන්න structure එක තියෙනවා. අර විදිහම තමයි වෙනසක් වෙන්නේ. do does subject එක have to දානවා verb එක. structure එක අර විදිහම තමයි. right. okay. examples බලමු. do you have to study today? ඔයාලද study කරන්න තියෙනවද? do you have to study today? does he have to work tomorrow? පේනවද? he උනා කියලා has වෙන්නේ නැහැ. does he has to work tomorrow කියලා අහන්නේ නැහැ. right. does he have to work tomorrow? right. do we have to wait here? අපි මෙතන wait කරන්න ඕනද? do we have to wait here? right. next. හරි. ඔන්න
දැන් ඔයාට පැහැදිලි ඇති have දැම්මයින් පස්සේ කොහොමද අපි noun එකක් එක්ක verb එකක් එක්ක අපි question අහන්න කියලා. ඊට පස්සේ අපි යමු having දාලා question අහන විදිහ බලන්න. ඕකේ. ඔන්න structure එක අපි බලමු noun එකක් එක්ක. structure එක ඔන්න තියෙනවා. am is continuous නේ. am is ආවා, subject ආවා, having ආවා, අපි noun එක දාන්න. ඔන්න බලමු examples. Are you having lunch? ඔයා lunch ගන්න ගමන්ද ඉන්නේ? Are you having lunch? Is she having a meeting? අය meeting එකකද ඉන්නේ? Right? එයා meeting එකක ඉන්න ගමන්ද ඉන්නේ? Is she having a meeting? Right? Okay. Are they having fun? ඒගොල්ලෝ මේ සතුට වෙන ගමන්ද ඉන්නේ? Are they having fun? Right? Are we having class today? Are we having class today? Right. ඔන්න අපි having දාලා question අහන හැටි. එතකොට මං හිතනවා ඔයාට මේ lesson එක දැන් ලස්සනට පැහැදිලි වෙන්නේ නැති have කොහොමද noun එකක් එක්ක එන්නේ, කොහොමද verb එකක් එක්ක එන්නේ, having කොහොමද noun එකක් එන්නේ, කොහොමද verb එකක් එක්ක එන්නේ. එතකොට has and having ආවයින් පස්සේ අපි question අහන්නේ කොහොමද කියන idea එක දැන් ඔයාට හොඳටම එන්න ඇති. එතකොට මේක ආයෙ පටල ගන්න එපා. මතක තියාගන්න අපි have දාන්නේ simple present tense වලදී. right? අපි having දාන්නේ continuous වලදී. එතකොට මෙන්න මේ දෙක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් මම හිතනවා අද lesson එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මොන හරි question තියෙනවා නම් ඔයාලා doubt එකක් තියෙනවා නම් පළලා comment section එකේ comment එකක් දාන්න. ඉතින් අපේ lesson එක ඔයාට අද කොහොමද කියලා පළලා comment section එකේ comment එකක් දාන්න අමතක කරගන්න එපා. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඊළඟ දවසෙත් හම්බෙනකන් ගිහින් එන්නම් මේක හොඳට practice කරගන්න. ඔයාගේ day to day conversations වලට මේක ලස්සනට දාගන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.